ආයිබෝන් හැමෝටම අද මම අරගෙන ආවේ ඕන කෙනෙක් ආස කරන ලංකාවේ ක්‍රමයට මිරිස් රහට නියම පෝක් කරියක් හදන විදිහ. ඉතින් මේ විදිහට හැදුවොත් පෝක් කැලි ටික හරිම මෘදුවට වගේම රසටත් තියෙනවා. ඉතින් මේක අපේ අය ගොඩක්ම ආස කරන මඤ්ඤොක්කා රොටි රෝස් පාන් වගේම බත් එක්කත් සුපිරි කෑමක්. එහෙනම් අපි ඉක්මනටම බලමු මේක හදන විදිහ. අද මම මේකට පෝක් ග්‍රෑම් 750ක් අරගෙන තියෙනවා. ඉතින් මම මේක මුලින්ම මැරිනේට් කරගෙන ඉන්න ඕනේ. මුලින්ම මම මේකට දාගන්නවා විනාගිරි මේස හැඳි 2ක්. ලුණු තේ හැඳි 1මාරක්. මිරිස් කුඩු මේස හැඳි 1ක්. බැදපු තුන පහ මේස හැඳි 1ක්. ගම් මිරිස් කුඩු තේ හැඳක්. අමු තුන පහ තේ හැඳක්. කහ කුඩු තේ හැඳි භාගයක්. ඊට පස්සේ මම දාගන්නවා තලාගත්ත ඉඟුරු සුදු ලූණු. අන්තිමටම ගොරක එක පළුවක් මේ වගේ කෑලි වලට කපලා දාගෙන මේ වගේ හොඳින් කලවම් කරගන්නවා. ඉතින් විනාගිරි දැම්ම කියලා ගොරක නොදා ඉන්න ඕන කමක් නැහැ. මොකද ලංකාවේ විදිහට පෝක් කරි එකක් හදනවා නම් ගොරක අනිවාර්යෙන්ම දාන්න ඕනේ. මොකද ගොරක වලින් පෝක් කරියට මාරම රසක් එකතු වෙනවා. ඒ වගේම මැරිනේට් කරද්දී විනාගිරි දාන එකෙන් මස් ටික මෘදු වීම, උරු මසල ඇති තද පිළිගඳ නැතිවීම වගේම කුළු බඩු වල රහ මස් කෑලි වලට කාවැදීම වගේ වාසි කීපයක් අපිට ලැබෙනවා. ඉතින් මේ විදිහට 3-5 ටික අතගා ගත්තට පස්සේ ඔයාලට පුළුවන් නම් පැය 2ක් විතර මැරිනේට් වෙන්න තියන්න. අඩුම පැයක්වත් තියන්න ඕනේ. හෝටල් වල නම් මේක දවසක් වගේ මැරිනේට් කරගන්නවා. හරි. පැයකට විතර පස්සේ මම ඇතිලියක් රත් වෙන්න තියලා තෙල් මේස හැඳි 3ක් දාගන්නවා. තෙල් ටික රත් වෙගෙන ඉද්දී මම මේකට දානවා එනසල් කරාම් නැටි 3 ගානේ වගේ. ඊට පස්සේ මම දාගන්නවා කුරුඳු, සේර, සුදු ලූණු, කරපිංචා, රම්පේ, පොඩියට කපාගත්ත අමු මිරිස් කරල් 3ක්, ලොකු ලූණු ගෙඩි 1මාරක්. ඊට පස්සේ මේ ටික රන්වන් පාට වෙනකම් ෆ්‍රයි කරගන්න ඕනේ. ඊට පස්සේ මම ලිපේ ගින්දර හොඳටම අඩු කරලා මිරිස් කුඩු මේස හැඳි 1ක්, බැදපු 3-5 කුඩු මේස හැඳි 1ක් දාගෙන තප්පර 30ක් විතර මේ ටික ෆ්‍රයි කරගන්නවා. තප්පර 30කට පස්සේ මම අපි මැරිනේට් කරගත්ත මස් ටික මේකට දාගෙන හොඳට කලවම් කරගන්නවා. ඉතින් මම මේකේ අඩිය අල්ලන්නේ නැති වෙන්න වතුර මේස හැඳි 3ක් විතර දාගන්නවා. දැන් මම මේ ටික විනාඩි 5ක් විතර පියනකින් වහලා තැම්බෙන්න තියෙනවා. දැන් මේක විනාඩි 5ක් විතර තැම්බිලා තියෙන්නේ. මේ වෙලාවේ මම මේකට වතුර මස් වලින් භාගයක් විතර වැහෙන ගානට දාගන්නවා. ඉතින් ඊට පස්සේ මම ආයෙමත් පියනෙන් වහලා පොඩි වෙලාවක් මේක කුක් කරගන්නවා. දැන් මේක විනාඩි 10ක් විතර ඉදලා තියෙන්නේ. ඉතින් මම මේකේ හොදි ගතිය අඩු වෙන්න තව ටික වෙලාවක් පියන ඇරලා කුක් කරගන්නවා. ඉතින් පියන ඇරලා විනාඩි 10ක් විතර කුක් කරගත්තට පස්සේ මම ආයෙත් පොඩි වෙලාවක් පියන වහලා කුක් කරගන්නවා. හරි දැන් නම් මේකේ හොදි ගතිය අඩු වෙලා මස් ටික ගානට තැම්බිලා තියෙන්නේ. ඉතින් ඔයාලට අවශ්‍ය නම් මේ වෙලාවේ ලිප ඔෆ් කරගන්නත් පුළුවන්. තවත් හොදි ගතිය අඩු කරගන්න ඕනි නම් තව පොඩි වෙලාවක් මේ විදිහට ලිපේ තියාගන්න. හරි ඉතින් දැන් මම මේ රස පෝක් කරි එක හදලා ඉවරයි. පේනවනේ මේකේ රස පාට. ඉතින් ඔයාලත් මේ විදිහට පෝක් කරි එක හදලා බලන්නකෝ. ඇත්තටම මේක ගෑවුණු තැන කන්න පුළුවන්. ඉතින් මේ වගේ රස රෙසිපි එකක් දාපු ගමන් දැනගන්න අපි YouTube channel එක subscribe කරලා bell icon එකත් click කරලාම තියාගන්න. එහෙනම් ආයෙත් දවසක හම්බෙනකන් ඔයාලා හැමෝටම සුබ දවසක්.